මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 බයොලොජි පේපර් එකේ 11 වෙනි MCQ එක. අපි එහෙනම් දැන් යමු 11 වෙනි MCQ එකට. ද්විබීජපත්‍රී ශාකවල අපිට උත්තර පහක් දීලා තියෙනවා. පාරාග කණිකා බවට විකසනය වන මහා බීජාණු නිපදවනු ලබන්නේ හේනු මගිනි. දෙවැනි උත්තරේ විදියට අපිට දීලා තියෙනවා. පරාග කණිකාවක ජිග්ල දෙකක් ඇත. තුන්වෙනි උත්තරේ විදිහට අපිට දීලා තියෙනවා බීජ අණ්ඩප තුල පිහිටයි. හතරවෙනි උත්තරේ විදිහට අපිට දීලා තියෙන්නේ පලිපුෂ්පයේ තිබිය හැකි වීම. පස්වෙනි උත්තරේ විදිහට දීලා තියෙනවා කඳේ සනාල කලාප විසිරී පවතී. මේ ප්‍රශ්නෙට අපිට උත්තරයක් ගන්න ඕනි නම් අපි මුලින්ම හොයා ගන්න ඕනේ ද්විබීජපත්‍රී ශාකවලයි ඒක බීජපත්‍රී ශාකවලයි තියෙන ලක්ෂණයන් ටික. අපි එහෙනම් මුලින්ම බලමු ද්විබීජපත්‍රී ශාකවල අයිති ලක්ෂණ ටිකයි. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක අතර තියෙන වෙනස්කම්. අපි ඒක බීජපත්‍රී ශාක ගැන බැලුවොත් විශේෂයෙන්ම එහි ඇති එක විශේෂ ලක්ෂණයක් තමයි කලලේ ඒක බීජපත්‍රයක් තමයි දරන්නේ. ද්විබීජපත්‍රී ශාකවල තියෙන ලක්ෂණය තමයි කලලේ ද්විබීජපත්‍රයක් දරනවා. තව විශේෂයෙන්ම ඒක බීජපත්‍රී ශාක වල අන්තර්ගත වන දෙයක් තමයි තන්තුමය මූල පද්ධතියකින් යුක්තයි. ද්විබීජපත්‍රී ශාක ගත්තාම ඒවා මුදුන් මුල් පද්ධතියකින් යුක්තයි. තව අපිට ඒක බීජපත්‍රී ශාක වල දකින්න තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි පත්‍ර නාලටි වල සමාන්තර වින්‍යාසයක් තියෙනවා. කියන්නේ මේ පත්‍ර වල තියෙන සමාන්තර වින්‍යාසය. එතකොට අපි ද්විබීජපත්‍රී ශාක ගැන ගත්තොත් ද්විබීජපත්‍රී ශාක වල තියෙන පත්‍ර නාලටි අතර ජලාභ වින්‍යාසයක් තමයි තියෙන්නේ. තව විශේෂයෙන්ම ඒක බීජපත්‍රී ශාක වල ත්‍රිඅංක පුෂ්ප වින්‍යාසයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ පුෂ්පයෙන් තුනකින් ත්‍රිඅංක පුෂ්ප වින්‍යාස දකින්නට ලැබෙනවා. මල් පිටි තුනක ආකාරයේ විදියකින්. ද්විබීජපත්‍රී ශාක අපිට දකින්න ලැබෙන චතුරාංක හා පංචාංක පුෂ්ප දකින්නත් අපිට හැකියාවක් තියෙනවා. තව එක ලක්ෂණයක් තමයි පරිපුෂ්පයත් මණිපත්‍රයත් දලපත්‍ර ලෙස විභේදනය වෙලා නැහැ. ඒක බීජපත්‍රී ශාකවල විශේෂ දෙයක්. පරිපුෂ්පයත් මණිපත්‍රයත් දලපත්‍රයත් ලෙස විභේදනය වෙලා නැහැ. හැබැයි අපි ද්විබීජපත්‍රී ශාක ගත්තොත් ඒවේ පරිපුෂ්පයත් මණිපත්‍රය දලපත්‍රය ලෙස සාමාන්‍යයෙන් අපිට ඇසින් බලා ගන්න පුළුවන්. තව එක ස්පෙෂල් පොයින්ට් එක පරාග කණිකා එක්විවලයක් සහිත. ඒක ඒක බීජපත්‍රී ශාකවල විතරක් දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි පරාග කණිකා එක්විවලයක් සහිතයි. ද්විබීජපත්‍රී ශාක ගත්තොත් ඒවා පරාග කණිකා විවල 3ක් සහිතයි. අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් කඳේ සනාල කලාපේ විසිරලා ඇති ආකාරය. ඒකත් ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි වර්ගීකරණයේදී වැදගත් වෙන එක සාධකයක්. කඳේ සනාල කලාපේ විසිරී ඇති අතර කලාපය තුල කැම්බියමක් නැත. ඒක බීජපත්‍රී ශාකවල මේ සනාල කලාපය තුල කැම්බියමක් දක්නට නැහැ. හැබැයි ද්විබීජපත්‍රී ශාක ගත්තොත් කඳේ සනාල කලාපේ වලයාකාර වැත්තිය. වලයාකාර හැඩයකින් යුක්තයි. ඒ වගේම කැම්බියමක් සහිතයි. කැම්බියමක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම ඒක බීජපත්‍රී ශාක වලට අපිට උදාහරණ වශයෙන් තුන පොල් වී වගේ දේවල් ගන්න පුළුවන්. ද්විබීජපත්‍රී ශාක ගත්තොත් ඒවල උදාහරණ තමයි රෝස්, වද, කස්කටා, කියුකියුබීටා වගේ ඒවා අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු MCQ එකට. ද්විබීජපත්‍රී ශාක වල අපිට පළවෙනි උත්තරේ විදිහට දීලා තියෙනවා. පරාග කණිකා බවට විකසනය වන මහා බීජා නිපදවනු ලබන්නේ රේණු මගින්. පරාග කණිකා බවට විකසනය වන මහා බීජාණු. වැරදි. මහා බීජාණු වෙන්න බෑ. පරාග කණිකා වශයෙන් විකසනය වෙනවා නම් සාමාන්‍යයෙන් පරාග කණිකා විකසනය වෙන්නේ ඉතා කුඩා ශුග්ල බීජාණු වලින්. ශුග්ල බීජාණු මගින් තමයි විකසනය බොහෝ දුරට සිද්ධ වෙන්නේ. ඒකට විශේෂයෙන් මහා බීජාණු මගින් විකසනය වෙනවා නම් මහා බීජාණු
මගින් විකසනය වෙනවා නම් ඒක ප්‍රධාන වශයෙන් මහා බීජාණු මගින් විකසනය වෙන්නේ ජායා ජන්මාණු. ජායා ජන්මාණු ශාක තමයි මහා බීජාණු මගින් විකසනය වෙන්නේ. ඒ වගේම එකක් තමයි කුඩා ශුද්ධ බීජාණු වලින් විකසනය වෙන්නේ පුංජන්මාණු ශාක. පුංජන්මාණු ශාක. දර පොයින්ට් එකෙන් මේ මුළු වාක්‍යෙම වලදිනවා. පලාග කණිකා බවට විකසනය වන්නේ මහා බීජාණු නිපදවනු ලබන රේණු මගින් වැළදී. පලාග කණිකා නම් අනිවාර්යයෙන්ම කුඩා ශුද්ධ බීජාණු මගින් නේ. කුඩා ශුද්ධ බීජාණු වගේ අනිවාර්යයෙන්ම පුංජන්මාණු ශාක තමයි විකසනය වෙන්නේ. මහා බීජාණු මගින් තමයි ජායා ජන්මාණු ශාක විකසනය වෙන්නේ. අපි දෙවෙනි පොයින්ට් එකට ගියා පලාග කණිකාවක ජිට්ල දෙකක් ඇත වැළදී. අපි අර කලින් වගුවේදී කතා කළා පලාග කණිකාවක ජිට්ල 3ක් තියෙනවා. විශේෂයෙන් ද්විබීජ පට්ලි වල. ජිට්ල 3ක් තියෙනවා. ඒ හින්දා අපිට තුන්වෙනි පොයින්ට් එකත් වැළදී විදියට දෙවෙනි පොයින්ට් එක වැළදී කියලා ගන්න බෑ. පළවෙනි පොයින්ට් එක වැළදී කියලා ගන්න පුළුවන්. අපි තුන්වෙනි පොයින්ට් එකේ හතරවෙනි පොයින්ට් එකට යන්කෝ. පලිපුෂ්පයක් තිබිය හැකි වීම. සාමාන්‍යයෙන් පලිපුෂ්පයක් තියෙන ඒක බීජ පට්ලි ශාක වලට. ද්විබීජ පට්ලි ශාක වලට පලිපුෂ්පයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකත් අපි වගුවේදී කතා කරා. පලිපුෂ්පය දකින්නට ළමයි. පස්වෙනි පොයින්ට් එක විදිහට අපිට දීලා තිනවා කඳේ සනාල කලාපයේ විසිරී ඇත වැළදී. ඒක වළදින්න හේතුව තමයි සනාල කලාපයේ විශේෂයෙන් ද්විබීජ පට්ලි ශාකවල වලයාකාරව තමයි ගිහින් තියෙන්නේ. වලයාකාරව පැතිරී ඇත. අනිත් ස්පෙෂල් පොයින්ට් එක මෙහි කැම්බියම අන්තර්ගතයි. අද පොයින්ට්ස් ඔක්කොම ටික හක්කා අපිට අන්තිමට ඉතුරු වෙන උත්තරේ වෙන්නේ බීජය අණ්ඩය තුල පිහිටයි කියන එක. මේ උත්තරය මම පැහැදිලි කරා සාමාන්‍යයෙන් අපි මෙහෙම පුෂ්පයක් ඇන්දොත් මේ කොටසට අපි කියනවා පූමංග දානී. මේ කොටසට අපි කියනවා අණ්ඩාමි දානී. ඉතින් බොහෝ දුරට මේ කොටසින් අපිට මෙතන පේන මෙහි තමයි බීජ අන්තර්ගත වෙන්නේ. ඩිම්බ විකසනයෙන් පසු. එයින් අපිට නිගමනයකට එන්න පුළුවන් 11 වෙනි MCQ එක ද්විබීජ පට්ලි ශාක වලට ගැළපෙන උත්තරේ වෙන්නේ බීජ අණ්ඩ තුල පිහිටීම කියන පිළිතුර කියලා.